සියලු දෙනාට අයබෝවන් පිළිගන්න SLDM YouTube channel එකට. අද කතා කරන්නේ මීට කලින් මම කතා කරා කොහොමද අපේ grow එක වෙන්නේ කියලා මේ chocolate bliss studio කියන මෙන්න මේ page එකේ. ඉතින් මේ වෙද්දී 1.2k followers ලා එකතු වෙලා ඉන්නවා පොඩි කාලයක් ඇතුළත. මේක අපි මීට කලින් වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි followers ප්‍රමාණයක් තමයි හිටියේ. ඉක්මනට වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. හරි අපි බලමු මේක grow එක කොහොමද වෙලා තියෙන නිසා මොන වගේ countries වලට ගිහිලා තියෙන ඒ වගේම අලුත් strategies මොනවද use කරපු කියලා අපි බලමු. හරි වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා channel එකට join වෙන්න. එතකොට මේක තමයි අපේ chocolate bliss studio page එක. ඔයාලා බලා ගන්න පුළුවන් followers ලා 1.2k පෙන්වනවා මෙන්න මෙතන. කියන්නේ අපේ followers ලා ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පොඩි එකක් පෙන්වනවා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ invite friends කියන බටන් එක click කරලා ඔයාලගේ account එකට ඔයාලගේ profile එකෙන් main profile එකෙන් කට්ටියට switch කරලා invite කරන්න පුළුවන්. ඒ වගේම තව එකක් තියෙනවා ඔයාලට පුළුවන් professional dashboard වලට ගිහිල්ලා professional dashboard වල තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ඔයාලට phone එකෙන් නම් මේක ගොඩක් ලේසි. මෙතන ඇති use any ඔය ටික තියෙනවා analytics කියලා එකක් ඇති phone එකෙන් ගියොත් ඔයාලට analytics කියලා එකක් පෙන්නයි. එතන ඔයාලට පුළුවන් මේ community කියලා එකක් පෙන්නයි මේ professional dashboard click කරපු ගමන් community කියලා එකක් පෙන්නයි community වලින් ගිහිල්ලා ඔයාලට පුළුවන් එතනදී යාළුවන්ට invite කරන්න පුළුවන් ඔයාලගේ මේ page එකේ තියෙන contents වලට like කරපු comment කරපු like කරපු අයට ගොඩක් ඔයාලට පුළුවන් invite කරන්න. හරි. දැන් මෙතනදී ගත්තාම දැන් මේ වීඩියෝ එකේ අපිට ඇවිල්ලා තියෙනවා මේ professional dashboard වලට ගිහපුවහම අපේ channel එකේ 323000ක views තියෙනවා. message convocations වෙලා තියෙනවා. engagement 6000 ගණක් තියෙනවා. එතකොට net followers ලා 1176ක් මේ කාලය ඇතුළත ආවා කියලා කියනවා. ඉතින් මේක ගත්තාම දැන් මේ වීඩියෝ එක ගත්තාම බලා ගන්න පුළුවන් දැන් මෙතනදී views 1748ක් තියෙනවා. මේක average watch time එක තප්පර 6ක් ඇවිල්ලා තියෙනවා. මෙතනදී ගිහපුවහම මෙයාලා කමෙන්ට්ස් එහෙමත් දාලා තියෙනවා මේකට. එතකොට engagement වෙන විදියත් හොඳයි ඒකේ. දැන් මෙතනදී engage වලට ගිහපුවාම ඔයාලට මෙතනිනුත් comment manager වලට ගිහපුවාම ඔයාලට පුළුවන් comments එහෙම බලාගෙන ඒවා reply කරගන්න පුළුවන්. ඉතින් මොකද එතකොට එයාලා ආය ඒවට reply දැම්මොත් ඔයාලට engagements වැඩි කරගන්න පුළුවන්. දැන් මෙතනදී all tools වලට ගිහපුවාම ඔයාලට තියෙන tools ටික බලා ගන්න පුළුවන් ඔයාලගේ page එකේ. හරි. දැන් මෙතනදී මේක තමයි අපේ professional dashboard එකේ home එක. මේකේ views grow වෙලා තියෙන විදිය බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී see all button එක click කරපුවාම ඔයාලට මේක හරියට බලා ගන්න පුළුවන්. reel වලට කොහොමද, post වලට කොහොමද, stories වලට කොහොමද. ඒක ඔක්කොම මෙතනින් හරියට මෙතනින් filter කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. දැන් මම මේ පුස්තු 6 දාපු වීඩියෝ එක මේ විදිහට ගිහලා තියෙනවා. ඔහොම ගිහිල්ලා තියෙනවා. දැන් මම මේ වීඩියෝ ක්ලික් කරොත් අපිට බලා ගන්න පුළුවන් මේකේ audience එක තාම යන්නේ අර ඉස්සර වගේම සාමාන්‍ය countries ටිකට මොරොක්කෝ ඒ විදිහට සාමාන්‍ය countries වලට අපිට දැන් මේක හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන් කියන්නේ මෙහෙමයි. හදාන time එක තමයි මෙතනදී ගොඩක් වැදගත් වෙන්නේ. අපි USA target කරන නිසා අපි upload කරන time එක අපි දන්නවා අප්ලෝඩ් කරන්නේ පාමාර 8:11 වගේ ටයිම්ස් වල. හැබැයි අපිට මේක පාන්දර 3:02 එහෙම නැත්නම් පාන්දර 5:00 වගේ අප්ලෝඩ් කරගන්න පුළුවන් නම් තව අපිට රීච් කරගන්න පුළුවන් US audience වලට. USA UK ඔය වගේ countries වලට USA වලට වගේ අපිට රීච් කරගන්න පුළුවන්. එතකොට අපිට තව හොඳ opportunities එයාලගේ countries වල මොකද එයාලගේ earnings වැඩි නිසා. දැන් මෙතන ස්ටෝරීස් වලට ගිහපුවාම පෝස්ට් වලට ගිහපුවාම ඔයාලට දාලා තියෙන පෝස්ට් බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලා කොහොමද ගිහිලා තියෙන grow එක කියන එක. ඉතින් channel එකේ මේ වෙද්දී මේක හදාගෙන ආපු දවස් ඉඳලා හිටපු කට්ටිය දන්නවා. දැන් මෙතන මීට කලින් දාපු videos බලලා ඔයාලට idea එකක් ගන්න පුළුවන්. මම මේක grow වුණ විදිහ step by step පෙන්නලා තියෙනවා. use කරපු strategies මොනවද කියලා. දැන් මෙතෙන් එන මේකට use කරපු ප්‍රධාන strategy එකක් තමයි දැන් මෙතන views ගත්තාම ඔයාලා බලා ගන්න පුළුවන්. views වැඩිම ඇවිල්ලා තියෙන්නේ අපිට මොන වගේ videos වලටද කියලා. දැන් මේක ගත්තාම දැන් මෙතන 5.2k මේ වීඩියෝ එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේකට 6.7k ඇවිල්ලා තියෙනවා. ඔය විදිහට වැඩිම වීඩියෝ වෙන්නේ මේකට 65k views ඇවිල්ලා තියෙනවා මේකට. මේකට 18k ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට idea එකක් ගන්න පුළුවන්
මොන වගේ වීඩියෝස් වලටද views අඩු වෙමින් යන්නේ, මොන වගේ වීඩියෝස් වලට views වැඩි යන්නේ කියලා. එතකොට අපිට ඒ views වැඩි යන contents පාවිච්චි කරලා අපිට පුළුවන් ඒකට අදාළ prompt generate කරලා AI videos create කරගන්න. එතකොට අපිට ඒ පැත්තෙන් ගියාම අපිට grow එක වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ආපු හැම view එකම ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ views ඇවිල්ලා තියෙනවා. මෙතන හැම එකම 1k වලට වඩා ඇවිල්ලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා කලින් ආවේ 500 ගණන් ඔය වගේ වීඩියෝස් වල views තියෙනවා. දැන් ඊට පස්සේ අපි අරවා ටාගට් කරපු හින්දා 18k 65k ඔය වගේ views ආවා. ඊට පස්සේ 1k වලට වඩා හොඳ views ඇවිල්ලා තියෙනවා අපිට channel එකේ. එතකොට ඔයාලගේ grow එක ගත්තාම channel එකේ grow එකත් වැඩි වෙලා තියෙනවා, followers grow එක වැඩි වෙලා තියෙනවා. මොකද මීට සතියකට විතර ගන්න පොඩි ප්‍රමාණයක් හිටියේ 300 400 ඔය වගේ ගණන් හිටියේ. ඒක නිසා දැන් මෙතනදී කියන්න තියෙන්නේ ඔයාලා දාන content එක views වැඩි යන එකට focus කරන්න. එතකොට ඊට පස්සේ ඒකත් එක්ක ඔයාලා content හදාගෙන යන්න මේ prompt generate කරගෙන. එතකොට ඔක තමයි ප්‍රධාන strategy එක. මෙතනදී මේ ගණන් followers line use කරපුවා. ඉතින් මෙතනදී වෙන ලොකු දෙයක් use කරේ නැහැ. අනිත් එක consistency මම videos දාගෙන ගියා දවසට 3 ගානේ. හැමදාම මේ videos ටික වැටුණා. සහ මේ දවසට 3 ගානේ දැම්මට එකක් දෙකක් එක දවසක් දෙකක් මිස් වෙන්න පුළුවන්. ඒ වුණාට අර consistency එක තියාගෙන දාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි මම ඊළඟට වීඩියෝ එක අරන් එන්න. හැබැයි මේකේ ඊළඟට අරන් එන්නේ වෙන වීඩියෝ එකක් අරන් එන්න. දැන් මේකේ මම අර nails වල එක එහෙම මේ ගානම තමයි, මේකේ followers වල ගානම තමයි. ඒකේ මීට කලින් grow එක වෙලා තිබ්බේ. හැබැයි මේක ආව ඊට කලින්. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ මොකද වෙන්නේ කියලා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.